ඔයා කැමතිද ඔයාට කවුරුත් බයිනවට? කවුරුත් ගහනවට ඔයා කැමතිද? දැන් එතකොට සර් කියන විදිහට ළමයිව හරිමකට ගන්න බෑනේ. කොහොමද ඒක කරන්නේ? අපි අහිමි වීම වලට හරි බයයි. අපිට පුළුවන් ඊළඟ ඔප්ෂන් එකට යන්න. ගොඩක් අය කියනවා දරුවෝ හදාගන්න නම් බනින්න ඕනේ තරවටු කරන්න ඕනේ කියලා. ඒ ගැන මොකද කියන්නේ? ඔයා කැමතිද ඔයාට කවුරුත් බයිනවට? නැහැ. ඔයාගේ වුණත් වැරද්ද ඔයාට කවුරුත් ගහනවට ඔයා කැමතිද? නැහැ. එහෙනම් ඇයි ළමයින්ට විතරක් මේක විශේෂ වෙන්නේ? ගෙදර රණ්ඩුවක් වෙනකොට අපි කියනවානේ මේ අතපය උස්සන් යන්න එපා කතා කරලා විසඳකමු කියලා. ඒක අදාළ වෙන්නේ ලොකු අයට විතරද? දැන් එතකොට සර් කියන විදිහට ළමයිව හරිමකට ගන්න බෑනේ. කොහොමද ඒක කරන්නේ? මෙහෙම අපි මුලින්ම කරන්න ඕනේ එයා කරන වැරද්ද එයාට පෙන්වලා දෙන්න. එයා ඒක අහන්නේ නැත්නම් අපිට පුළුවන් ඊළඟ ඔප්ෂන් එකට යන්න. ඒක තමයි වැදගත්ම දේ. අපිට පුළුවන් එයාගේ වරප්‍රසාද කප්පාදු කරන්න. අපි උදාහරණයක් ගමුකෝ. ළමෙක් වැරද්දක් කරාට පස්සේ අපිට පුළුවන් එයාට කියන්න ඔයා මේ කරපු වැරද්ද හින්දා අද ඉඳන් දවස් දෙකක් ඔයාට කාටුන් බලන එක තහනම්. ඊට පස්සේ එයා ආයෙමත් ඒ වැරද්ද කරන්න කලින් එයාට මතක් වෙනවා මම මේ වැරද්ද කරොත් එහෙම මට දවස් දෙකක් කාටුන් බලන්න නැති වෙනවා කියන්නේ. මේක ළමයාගේ නරක වැඩ නතර කරන්න විතරක් නෙමෙයි ළමයාව හොඳ වැඩ වලට පොළඹවන්නත් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ළමයාට කියන්න ඔයා දවස් 5ක් එක දිගට පහන තිබ්බොත් එහෙම මම ඉරිදාට ඔයාව සෙල්ලම් කරන්න පාක් හිටන් යනවා. ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් දවස් 21ක් එකම දෙයක් එක දිගට කරනකොට ඒක අපේ පුරුද්දක් බවට පත් වෙනවා කියලා. ඉතින් අපි අර වරප්‍රසාදයක් දීලා ළමයාට කරන්න කියපු දේ ළමයා කාලයක් එක දිගට කරනකොට ඒක නිකම්ම එයාගේ පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට එයාට වරප්‍රසාද දුන්නත් නැතත් දිගින් දිගට මෙයා ඒ වැඩේ කරනවා. සරලවම කිව්වොත් එහෙම ආයතනයක සේවකයෙක් වැරද්දක් කරාම එයාගේ පඩියෙන් කපනවා වගේම එයාට ටාගට් එකක් දීලා ටාගට් එක අචීව් කරාට පස්සේ දීවනාවක් දෙනවා වගේ වැඩක් තමයි මේක. ස්වභාවයෙන්ම මිනිස්සු කියන අපි දිනන්න කැමති. පුංචි දෙයක් වුණත් දිනලා හම් වෙනකොට ඒකෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි අහිමි වීම වලට හරි බයයි. ඒකට ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. ඒ හින්දා ඔයාගේ දරුවව දිනන්න ඔයා හුරු කරන්න ඕනේ. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා